හොඳයි බලමු මෙන්න මේවා කොහොමද ඉංග්‍රීසියෙන් ලියාගන්නේ කියලා. වෙන කාගෙන් හරි අහන්න. කොහොමද ඉංග්‍රීසියෙන් අහන්නේ? අහන්න. ask, right, someone else. someone else. someone else කියලා කියන්නේ වෙන කාගෙන් හරි. right. ask someone else. වෙන කාගෙන් හරි අහන්න. ඔවුන් ඇවිල්ලාද කොහොමද ඉංග්‍රීසියෙන් අහන්නේ? ඇවිල්ලාද කියලා අහද්දී මෙන්න මෙහෙම අහන්න පුළුවන්. have they, right, have they, have තියෙන නිසා එනවා කියන come එකේ තුන්වෙනි අවස්ථාව come, came, come ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව තමයි මේ තියෙන්නේ. right. have they come. ඔවුන් ඇවිල්ලාද. ඒක ඔයාට බාරයි. කොහොමද මේක අපිට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් ක්‍රමය? ඒක ඔයාට බාරයි. මෙන්න මෙහෙම කියන්න පුළුවන්. It's, right, it's up to you. It's up to you කියන්නේ ඒක ඔයාට බාරයි. මෙතන ඉඳලා වැඩේ කරගෙන යන එක ඔයාට බාරයි. එහෙනම් it's up to you. අපට අවසර ලබා දී නැහැ. මොකක් හරි කටයුත්තක් කරන්න අපිට අවසර දීලා නැහැ කියලා කියන්නේ කොහොමද? මෙන්න මෙහෙම කියන්න පුළුවන්. We are not allowed, right. මෙතෙන්දී මේ තියෙන්නේ පැසිව් වොයිස් එකක් විදිහට කර්මකාරක වාක්‍යයක් විදිහට ලියවිච්ච අවස්ථාවක්. ඒතර අපිට අවසරය දීලා නැහැ කියන විදිය. we are not allowed. ඒතර ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව තමයි තියෙන්නේ. උපකාරක ක්‍රියාපද වලින් with එක පාවිච්චි කරන්නේ are. ඇය උස මදි කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? ඇය උස නැහැ කියන්න අපි දන්නවා. she is not tall. she is not tall කියන්නේ ඇය උස නැහැ. ඇය උස මදි කියන කතාව මේ අර්ථයටම ගලප ගන්න මම මේකකට දානවා enough කියන වචනය. enough කියන්නේ ප්‍රමාණවත්. හැබැයි ප්‍රමාණවත් නැහැ කියලා නෙමෙයි කියන්නේ. she is not tall enough. ප්‍රමාණවත් තරම් උස නැහැ කියන අදහස ගන්නත් පුළුවන්. ඔයා ආපු එක හොඳයි. ඔයා ආපු එක හොඳයි. හොඳයි කියලා කියන්නේ අපි දන්නවා දෙයක් හොඳයි කියන්නේ it's good. it's good කියන්නේ හොඳයි කියන අදහස. right. ඔයා ආව කියන කාරණේ අපි දන්නවනේ ලියා ගන්න. ඔයා ආව කියලා කියද්දී අපිට පුළුවන් කෙලින්ම කියන්න මෙන්න මෙහෙම you ඔයා ආවට ඉංග්‍රීසියෙන් කියන්නේ came කියලා. you came කියන්නේ ඔයා ආවා. ඒතර ඔයා ආපු එක හොඳයි නම් ඉංග්‍රීසියෙන් කියනවා it's good you came කියලා. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. ඔයා ඒක දැනගන්න අවශ්‍ය නැහැ. කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? ඔන්න බලන්න ඔයා කියද්දී පාවිච්චි කරනවා you කියන වචනය. අවශ්‍ය නැහැ කියලා කියද්දී අපිට කියන්න පුළුවන් don't want කියලා. you don't want to know කියන්නේ දැනගන්නවට. දැනගන්න අවශ්‍ය නැහැ කියලා වෙනවා. you don't want to know කිව්වොත් ඒක කියනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් it කියන වචනේ. right. මම දන්නවා හේතුව කියලා කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? මම I දන්නවා කියද්දී ඔන්න පාවිච්චි කරා වචනය know. I know the reason. මේ reason කියලා කියන්නේ හේතුව කියන අදහසයි. හරිද? එතන I know the reason කියන්නේ මම දන්නවා හේතුව කියන එක. අදටත් ඇය ඔබව මතක් කරනවා කියලා තියෙනවා. ඉතින් මේ වගේ වාක්‍යයක් කොහොමද අපි ඉංග්‍රීසියෙන් ලියාගන්නේ? ක්‍රියාව කරන කෙනා වෙන්නේ ඇය නිසා. එයා මුලට ගමු අපි she. අපි දන්නවා මතක් කරනවට ඉංග්‍රීසියෙන් කියන්නේ remember කියන වචනය තමයි පාවිච්චි කරන්නේ අපි. remember මතක් කරනවා. කතුරු ඒක වචන නිසා ක්‍රියාපදේ ඒක වචන කරන්න අපි ක්‍රියාපදයට s එකක් දානවා. she remembers මතක් කරන්නේ ඔයාව. ඒතර you කියලා දානවා මෙතෙන්ට. හරිද? අදටත් කියන අදහස තමයි ළඟට ගන්න තියෙන්නේ අපිට. අපි දන්නවා අද කියන අදහස ගන්න පුළුවන් today කියන වචනේ. අදටත් කියලා කියනවා even today කියලා දාලා. right. එතකොට she remembers you. අය මතක් කරනවා ඔයාව even today. අදටත්. දැන් මේකට කෙනෙක්ට ඕන නම් පුළුවන්
she still remembers you even today කියලා කිව්වොත් ඇය අදටත් ඔයාව මතක් කරනවා ටිකක් තව ටිකක් අවධාරණයෙන් කියන්න තමයි එතකොට still කියන වචනේ දැම්මොත් වෙන්නේ. ටිකකට කලින් ඇය ගියේ කියලා අපි කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? දැන් ඇය ගියා, ඇය පිටත් වුණා කියන අදහසින් ඇය කියනකොට she ක්‍රියාව කරන කෙනා පිටත් වෙනකොට අපි කියන්නේ leave කියලා. පිටත් වෙලා ඉවරයි. left නැත්නම් ගියා කියන අදහස. she left a short while ago. right මේක කියන්න පුළුවන් තව සරල ක්‍රමයක් තියෙනවා. ඊට වඩා ටිකක් සරල ක්‍රමයක් අපි එකක් බලමු. මේකේ she left කියන්නේ ඇයි පිටත් වුණා. a short while ago කියන්නේ දැන් ටිකට කලින්. ඉතින් මේ short while ago කියන කැලේදී right එතකොට මෙන්න මේ short කියන වචනෙට කෙනෙක්ට ඕන නම් පුළුවන් පාවිච්චි කරන්න. little කියන වචනේ දාලා තව ටිකක් සරලව කතා කරනවා නම් right එතකොට she left a little while ago කියලා අපිට කියන්න පුළුවන්.